ඉරිපොද වැස්ස කතාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ ආත්මී බොස්ට කතා කරයිද මෙන්න වෙනදේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා ඒ වගේම like කරන්න comment කරන්න තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ආත්මී තිදස් එක්ක ආදරෙන් හිටපු කාලේ බොහොම සුන්දරව ගෙවුණා. ඉතින් මේ මතකයන් තවමත් තිදස්ගේ ඒ වගේම ආත්මීගේ ජීවිතවල මතකයන් වල එකතු වෙලා තියෙනවා. නමුත් දැන් ආත්මී තිදස් ඉන්න තැන දන්නවා වුණාට එයාගේම ඔෆිස් එකේ වැඩ කරනවා කියලා තවමට දන්නේ නැහැ. මොකද තිදස් තාවෙනතුරුත් ආත්මීට මුණ ගැහුනේ නැති නිසා. ඉතින් ආත්මී තිදස්ගේ ගෙදර ගියත් එයාගේ අම්මගේ ප්‍රතිචාරය එච්චර හොඳ වුණේ නැහැ. අම්මා ලිපියකින් පවා දන්නා එවල තිබුණේ තිදස්ට තිදස්ගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඒ වගේම ආත්මීගේ තියෙන පෞල් ජීවිතේ රැකගෙන පාඩුවේ ඉන්න කියලා. ඉතින් ඒ ඉල්ලීමත් හින්දා ඇත්තටම තිදස්ව හොයන්න ආත්මී උත්සාහ ගත්තේ නැහැ. නමුත් මේ වෙද්දි නම් ආත්මී ඉන්න තැන ඔෆිස් එකේ හැම දෙයක්ම තොරතුරු තිදස් දන්නවා. ආත්මීට ඕන ආත්මීගේ පාඩුවේ ඉන්න උනාට තිදස් නම් උත්සාහ කරන්නේ ආත්මීටත් එයාගේ බබාටත් සතුටින් ඉන්න පුළුවන් වාතාවරණයක් හදලා දෙන්න. දුරින් නිදන්න ඇත්තටම ආදරය කරන්න. ඉතින් තිදස් කීයටවත් ගිහිල්ලා ආත්මී එක කතා කරන්නේ නැහැ. චූටි බබාව ඔෆිස් කාමරයට එක්කගෙන ආවත් කිසිම දෙයක් දන්නේ නැතුව ආත්මී එනවා තිදස්ගේ ඔෆිස් රූම් එකට. නමුත් අනිත් පැත්ත බලාගෙන ඉන්න දුවයි ඒ වගේම එයාගේ බොස් කවුද කියන්න තාම දන්නේ නැති වුණත් හිතනවා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පාඩුවේ ඔය ඉන්න විදියට හිටපු ආවේ. ඔෆිස් එක අරින්නට කලින් බබාව එවයිනේ කියලා ඇත්තටම බබාටවත් ඒ බොස්ටවත් කරදර නොකරම යන්න අනිවාර්යෙන් ආත්මී හිතාවේ. මොකද මේ වෙලාවේ ඒ දෙන්නා බොහොම සතුටින් ඉන්නවා දකින්නවා. ඉතින් ඒ තිදස් කියලා දන්නේ නැති නිසා තමයි ඇත්තටම අපහු හැරිලා යන්නේ. අනිවාර්යෙන්ම ඒ දෙන්නට ඒ දෙන්නගේ පාඩුවේ ඉන්න දෙන එක වඩාත් හොඳයි. ඒ ඉන්න විදිය දැක්කහම ලෝභ හිතෙනවා කරදර කරන්න. ඉතින් ඇත්තටම තාත්තා නැති අඩුව මේ බොස්ගෙන් දුවට ලැබෙනවා කියලා ඒ ආදරේ ලැබෙනවා කියලා ඇත්තටම ආත්මී හිත හදාගනිවි. අනිවාර්යෙන්ම එතනදී තිදස මුණ නොගැහිම හැරිලා යාවි. ඉතින් ඔයාලට සුබ දවසක්.